Yes, yes. Hello, good morning යාළුවෝ හැමෝටම. අපි දැන් ඉන්නේ ගමේ නම මතක නැහැ කොහම හරි ග්‍රුම්පු වලට කලින් ඉන්නේ. මොකද ඊයේ ආවා එන්න බැරි වුණා මේ පාරේ අවුල හින්දා. ඉතින් ස්පීටි වැලි වල ග්‍රුම්පු කියන ගමට කලින් ගමේ තමයි ඉන්නේ. පොඩි කැම්පින් ඒරියා එකක් තමයි තියෙන්නේ. ඉතින් මේවයි තමයි අපි ඊයේ ඇයිදී. මාර සීතලයි අර උඩ පේනෝනේ කඳු වල හිම තියෙනවා. ඉතින් මේ ස්පීටි රිවර් එක මේක ගිහිල්ලා බලමු. ඉතින් වතුර පාර ගොඩක් සැරට යනවා. මොකද මේ අර උඩ තියෙන හිම කඳු වල සේරම වතුර බේරි පල්ලෙහාට බේරෙනවා. මේ පල්ලෙහාට නිකන් වතුර වගේ මේ ඇලපාර වගේ එනවා. ඉතින් ඒක එකතු වෙලා ගඟට සෙට් වෙනවා. ඉතින් ගහගෙන යන නාන්න කරන්න මොකුත් කරන්න බෑ. බහින්නත් බෑ. ලොකු රිස්ක් එකක්. ගොඩක් වතුර පාර සැරයි. ඉතින් ඊයේ කොමාරි වීඩියෝ එක නැවතුවට පස්සේ මෙතනට එන්න මාර වෙලාවක් ගියා. මොකද බටල් වල ඉඳන් ග්‍රුම්පු වෙනකම් පාර එකම විදියට ඔයගොල්ලෝ වීඩියෝ දැක්ක විදියටම සම්පූර්ණයෙන්ම පාර අමාරුයි යන්න. තනිකර ඕෆ් රෝඩ් පාරක්. ඉතින් ඒ පාරේ යන්න මාර විදියට වෙලාව යනවා. අනිත් එක ෆුල් සේෆ්ටි පිට එන්නත් ඕන. මොකද ටයර් පංචයක් ගියෝදින් එතකොට එක පැත්තකින් ප්‍රපාතය හදිසියෙන් පෙරලිලා වැටුනොත් එහෙම ඊළඟට එතනත් ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන හින්දා මේ වගේ දුරවල් වල ආවම පොඩ්ඩක් ඉවසීමෙන් තමයි යන්න ඕනේ. ඉතින් ඒ හින්දා නෝමල් එකේ 15 20න් එහාට එන්නම අමාරුයි. ඉතින් කොමාරි ෂේප් එකේ ඇවිල්ලා අන්තිමේදී මේ ගමේ නැවතුණා. මම ඩිස්ප්ලේ එකේ දාන්න ගමේ නම. ඉතින් මෙතන කැම්ප් ටෙන්ට් අරගන්න පුළුවන් තව 3-4 තැනක් තියෙනවා. ටෙන්ට් අරගෙන ඉන්න පුළුවන්. හැබැයි සැප පාසු නැහැ ටෙන්ට් වල. මාර අමාරුයි මේ තියෙන ක්ලයිමේට් එකයි මේ සීතීන සීතලත් එක්ක. කොහොම හරි මැනේජ් කරගන්න ඕනේ. මොකද රැයට පදින එක ඊට වැඩිය රිස්කි. ඉතින් මේ ටෙන්ට් එකක් සාමාන්‍ය ඇතුලේ දෙන්නෙක්ට හොඳටම ඉන්න පුළුවන්. සැපටම 3 දෙනෙක්ට 4 දෙනෙක්ට වුණත් උපරිම ඉන්න පුළුවන්. ටෙන්ට් එකටම රුපියල් 1000යි ඉන්දියන් රුපියල් 1000යි. කොච්චර ඉන්දියාත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ටෙන්ට් එකට ගාන තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔහමයි කතාව ගියේ. ඊයේ ඊට පස්සේ අපි මෙහෙ නතර වුණා. දැන් අද යන්න හදන්නේ මම යනවා රොතාන් පාස් හරහා මනාලි වලට. අනිත් 3 දෙනා යනවා ලේ වලට. ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ කියලා. මොකද සමහර වෙලාවට මේ දුර ගමන් ආවට පස්සේ සමහර තැන්වලදී ප්ලෑන් එක සමහර තැන්වලින් වෙනස් වෙනවා. එක දේවල් වෙනවා. මොකද මගේ පර්මිට් එකක් ඇප්ලයි කරලා තියෙනවා. ඒක හරි කියලා තමයි දැන් කියන්නේ. ඒක හරි හින්දා තමයි මම ලේ වලට යන්නේ. මොකද මම ඇත්තටම ඉන්දියාවට එන්න හේතුවත් ලේ. ඉතින් බලමු හරියයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ගිහිල්ලා බලමු කොහොම හරි මේ පාස් කරන ඒරියා එකක් මාරම ලස්සනයි. මේ ඒරියා එකේ වැඩි කට්ටිය එන්නේ නැහැ. ලේ වල නම් ගොඩක් කට්ටිය යනවා. දැන් මේ අපි ආපු ඒරියා එකේ ගොඩක් කට්ටිය එන්නේ නැහැ. මේ ගොඩක් අමාරු හින්දා. ඉතින් ඔන්නෝම තමයි කතාව. එහෙනම් අපි යමු. ඉතින් දැන් අපි යන්න හදන්නේ ආයෙත් පාරේ. දැන් අපි යන්න හදන්නේ ආපහු අපි අතන කැම්ප් කරපු තැනින් ආයෙ යනවා දැන් පාරේ. ඉතින් ආයෙත් ප්ලෑන් එක වෙනස් වුණා. දැන් මම කල්පනා කරේ දැන් ඉස්සරහට කරන්නේ මොකද්ද කියලා කියන්නේ නරකයි. මොකද කියන එක මේ සමහර වෙලාවට මේ සේරම වෙනස් වෙනවා ෂෙඩියුල්. ඉතින් සමහර ඒවා සේරම වෙනස් වෙනවා. ඉතින් කිය ඉඳලා හරියන්නේ නැහැ මේ යන ගමන්. මොකද මේ මෙහෙ යනකොට මේ පිටි ගමන් සමහර නීති අරම්මනන් පාරේ කන්ඩිෂන් එක අනුව එතකොට දැන් සමහර පැතිවලට හිම වැටෙනවා.
හිම ඒ කියන්නේ සමහර පැතිවල හිම තියෙනවා. ඉතින් ඒ හිම තියෙන පැතිවල හිම දියවීමත් එක්ක පාරේ තියෙන තත්ත්වයත් එක්ක සමහරලාට පාරවල් අහනවා එක එක විදියට වෙනස් වෙනවා. ඉතින් කොහොම හරි අපි වෙනස් වෙන ජීවිතේ ඉතින් ඒ වෙනසට හුරු වෙමින් වෙනස් වෙන විදියට අපි වැල යන අතර මැස්ස ගහන්න පුරුදු වෙමු. කොහොම හරි බලමු දැන් අපි යන්නේ ග්‍රොම්පු වලට. ග්‍රොම්පු ඇටල්ටරන් පැත්තට යන්නේ. ඉතින් රොටාන් පාස් වල ඇවිල්ලා රොටාන් පාස් වලට මොටර්සයිකල් යන්න දෙන්නේ නැහැ කියලා ආරංචියක් ආවා. මෙතන දැන් අපි කැම්පින් සයිට් එකේ ඉඳපු තව බයික් කෙනෙක් කිව්වේ. මොකද හිම දිය වෙන හින්දා පාරේ ගොඩක් තැන් වල ගොඩක් වෝටර් ක්‍රොසින් තියෙනවා. ඒ වගේ ටිකක් බයිසිකල් වලට ඩේන්ජර්ස් වැඩි හින්දා ඒගොල්ලෝ බයිසිකල් යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් බලමු කතා කරලා එහෙම නැති වුණොත් ඇටල් ටනල් එක හරහා යන්න පුළුවන්. මේ ඇටල් ටනල් එක ගොඩක් විශේෂයි. ඒ මොකද කියලා මම පස්සේ විස්තර මේ ඉන්දියා ටුවර් එක ගැන දාන ෆුල් ඩීටේල් වීඩියෝ එකේදී අනිවාර්යෙන් කියන්නම්. ඉතින් එහෙම නැති වුණොත් මට මනාලි වලට යන්න වෙන්නේ ඇටල් ටනල් එක හරහා. අනිත් එක තමයි මම මේ මනාලි වලින් හිමාචල් ප්‍රදේශ වලින් ගත්ත රෙන්ට් එකට ගත්ත බයිසිකලයක් ලදාක් ටෙරිටරි එකේ පදින්න බෑ. ඒ ලදාක් සහ මනාලි වල අතර දෙගොල්ලෝ අතර තියෙන බයික් යුනියන් දෙක අතර තියෙන මොකක් හරි ගැටුමක් හින්දා මම ලේ වල සයිට් සීන් බලන්න යනවා නම් මම ලේ වලින්ම බයික් එකක් රෙන්ට් එකට යන්න ඕන. එහෙම නැතුවොත් ගියොත් ලෙඩක්. ඉතින් තමන් ඉන්දියන් ජාතිකයෙක් නම් තමන්ගේ බයික් එකේ යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගදී නැවතුනොත් ප්‍රූෆ් කරලා පෙන්නන්න ඕන මේක එක්ක මගේ යාළුවෙක්ගේ බයිසිකලයක් නැත්නම් මේක මගේ බයික් එක කියලා. ඔක තමයි දැන්ට ආරංචි වෙච්ච ඩීටේල් ටික තියෙන්නේ. මේ රොටාන් පාස් එකෙන් දාගන්න බැරි වුණොත් ඇටල් ටනල් එක හරහා තමයි මට යන්න වෙන්නේ. මේක මට හිතන විදිහට ගොඩක් දිගයි. හරියට මතක නැහැ. එතනට ගිහිල්ලාම බලමු කොහේ හරි ගහලා ඉතිනේ. ලස්සනයි. තාම ෆෝන් සිග්නල් නැහැ. දැන් ඊයේ ඉඳන් ඊයේ දෙකට විතර පටල් වලට එන්න කලින් සිග්නල් තිබ්බේ දෙකට හවස දෙකට. තාම දැන් ඊට පහුවෙන්ද උදේ දැන් 8 විතර වෙලා තාම සිග්නල් නැහැ. දැන් ග්‍රැම්ප් පහු කරනකොට තමයි සිග්නල් අහු වෙයි කියලා කියනවා. බලමු. अभी पच्चा कल से ढीला हो गया ना भाई, आज गिर जाएगा रास्ते पता भी नहीं चलेगा. हाँ मैंने जीना आइस ඒක පොඩ්ඩක් දුබුරු පාට වෙලා මේ මම හිතන්නේ දිය වෙලා ගලාගෙන යන ඒවා ආයි වතුර පාර පට්ට ක්ලියර්. ජීවිතේ පළවෙනි වතාවට තමයි ඔන්න අයිස් මේ හිම ටිකක් මේක ඇවිල්ලා පොඩ්ඩක් අර පල්ලෙහා වැටලා තියලා මේ බිමට ඇවිල්ලා පොඩ්ඩක් දුඹුරු පාට වෙලා ජීවිතේ පළවෙනි වතාවට අල්ලන්නේ හිම. වා එන්න හිම පොඩ්ඩක් මඩ පාට වෙලා ඒ කියන්නේ දැන් දියවේගෙන යනවා මේවා. ඔන්න මේවට තමයි හිම කියන්නේ. ये रही वो बर्फ जो जमी पड़ी है. ये देखिए क्रैक पड़ा. मारा आई देख क्रैक पड़ा बर्फ में. हाँ बर्फ हाथ में हुआ. मारूंगा. दिस इज योर फर्स्ट नो. यस फर्स्ट सिस्टम फर्स्ट टच. ओह ये कुछ स्नो एक्सपीरियंस पत्थर है श्रीलंकन फ्रेंड बट वेरी स्लिपरी. कम ऑन लेट्स सी. ओके हाँ मैं तीन नहीं मैं
ඉතින් කට්ටිය අර ලිස්සල යන්නේ. ලිස්සන. හයියයි ලිස්සන. ඉතින් ඔන්නම තමයි කට්ටිය ලිස්සල යන්නේ. අමාරුවා. බයි බයි හිම. ආයි වතුර පාරවල් ෆුල් ක්ලියර්. මාරු. යා. ඉරට ඇගගෙන එනකොටත් ලස්සනයි. බහගෙන යනකොටත් ලස්සනයි. ළඟටම දැන් නැත්තම් බලා ගන්න කැලෑ ආස්පය. ඒ වූ අය ගල්ලටලා තියෙන්නේ. ගල්ලට. සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කනකොළ වැවිලා පල්ලෙහා අමුතුම ලස්සනක්. පොඩි දියැලක් වගේ මම හිතන්නේ කන්ද උඩ තියෙන හිම දියවැලක් වගේ හැදිලා ඕම ඇවිල්ලා පාර හරහා ගලාගෙන යනවා. මේ සේරම එකතු වෙන්නේ ස්පිටි ගඟට. එතනින් බෝට්ටුවක් වගේ හදලා තියෙනවා මේගොල්ලෝ. මොකද වතුර පාර සමහරට සැර වැඩි හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එතන කොයි වෙලාවෙ මේ විදිහට වතුර එනවා ඒකෙන් තමයි හදලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් පාර උඩින් තමයි යන්නේ. අනපේක්ෂිත විදිහට වතුර එනවා නම් දන්නවනේ හිම කාලේදී කොහොමද කියලා මේ පාර ගැන හිතා ගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ හිම තට්ටුවක්. මේ තියෙන්නේ හිම තට්ටුවක්. පොඩ්ඩක් පාට වෙනස් වෙලා තියෙන්නේ. දැන් දියවැලි යන ගමන් තියෙන්නේ. මේ තියෙන්නේ දියවෙන. දැක්කනේ. කොහොමද නේ? ඒ කියන්නේ වින්ටර්කේදී මේ ගම් වලට එන එක හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ සමහරට මේ පාරවල් වල යන්නත් බැරුව ඇති වින්ටර් එකේදී. දැක්කනේ. දැක්කනේ හිම තත්ත්වෙ. සිගිය නේ. යෝෂා. Wild World Adventures. සිග්නල් නැති එක තමයි ප්‍රශ්නේ. අදිසියක් වුණොත් කෝල් එකක් ගහන්න. ඒවා මොකුත් බෑ. sorry.com තමයි. भैया की स्पीड के लिए नहीं है. sorry. स्पीड निकल जाएगा ऐसा ही कच्चा ही है. yes पूरा ही कच्चा. yes. कितना चंद्रताल कितना रहा है यहाँ से? चंद्रताल
50. Okay, thank you. Thank you. Yes. මමත් මේ ඉන්දියන් වගේ මම පිට පෙනුම බාහිර පෙනුම ගොඩක් කට්ටිය අහනවා මගෙන් මේ කොච්චර දුරද ඒක සීයට चलो वो दियो वाईफाई दियो नो ठीक वाईफाई दे हॉटस्पॉट රටාන් පාස් ඉන්නේ අරකටට රටාන් පාස් වල යන්න දෙන්නේ බයිසිකල් වලට මොකද මේ මම ගන්න කටලා තියෙනවා ආරා සෞදි රාජ්‍යයේ රිස්ක් බයිසිකල් වලට යන්න දෙන්නේ අන්තිමේදී ඔන්න කිලෝමීටර් බර ගානකට පස්සේ ප්‍රධාන පාරකට තාර පාරකට ආයි අපිට ලේනුයි දැන් තමයි 100 නෑ හැබැයි මෙතනින් ආපහු සිග්නල් නැහැ කියලා කතාවක් තියෙනවා බලමු So you have my number? Give me a missed call on that one, yeah? okay. So because I have Amit, तेरे network आ रहे? Safe journey to Manali. Yes, nice. चलो take care, buddy. Yes, take care you also. So I will text you tonight the plan. Yes. Perfect. And I arrive to lay everything. Yeah. Okay. Sure. Okay, bye.
Okay. Stop checking. Okay. ඉතින් දැන් මම ඉන්නේ මනාලි වලට ගොඩක් කිට්ටුවෙන්. ඉතින් අදට වීඩියෝ එක නවත්තන්න හදන්නේ. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යට තියෙන රතු බාර බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම මගේ social media follow කරන්න අමතක කරන්න එපා. Instagram, Facebook යට description එකේ දාලා තියෙන link ටික. ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. මේ වීඩියෝ එක හිතලා නම් අනිවාර්යෙන් share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අලුත් තැනකදී හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Bye.